අද සිකුරාදා. ඉතින් ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්න හිතුවා වීකෙන්ඩ් එකට මගේ ලෑස්තිය කොහොමද කියලා. දැන් ඉතින් ඔයාලා බලයි මොකක්ද මේ වීකෙන්ඩ් එකට විශේෂ ලෑස්තියක් කියලා. හස්බන්ඩ් දැන් ගෙදර එන්නේ සිකුරාදා හවසට. එතකොට එයා වීකෙන්ඩ් ගෙදර ඉන්නවා. සතිය සාමාන්‍යයෙන් මුල් දවස් 4 මගේ සාමාන්‍ය විදියට ලොකු වැඩක් නැහැ. ගෙවිලා යනවා. ඉතින් හස්බන්ඩ් ගෙදර එනවා කියන්නේ අපිට කරගන්න තියෙන වැඩ සාමාන්‍යයෙන් එහා මෙහා යන ගමන් බිමන් මොනවා හරි ගෙදරට අවශ්‍ය දෙයක් ගන්න යන්නේ ඔය මොනවා හරි දේවල් අපි කරන්නේ වීකෙන්ඩ් එකේ. එතකොට ඉතින් අපි දෙන්නම ටිකක් බිසි. ඒ හින්දා ඉතින් ඒ කාර්ය බහුලකමට මං කල් වේලා ඇතුවම පොඩ්ඩක් ලෑස්ති වෙනවා. පෙර සූදානම හැමදේටම වැදගත්නේ. එතකොට මට පොඩ්ඩක් වීකෙන්ඩ් එක වුණත් රෙස්ට් එකේ ඉන්න පුළුවන්. හස්බන්ඩ් එක්ක ඉන්න පුළුවන්. ඉතින් ඒකට මම කොහොමද ලෑස්ති වෙන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඔයාලා මුලින්ම දැක්කේ මං ජෙලි එකක් හදාගත්තා. ඩෙසර්ට් වලට මොනවා හරි හදලා තියාගත්තාම ලේසියි. හස්බන්ඩ් ඉස්සරව එක දේවල් කන්නේ නැහැ. නමුත් එයා දැන් ඔය අනම්මනම් જાති හරියට කන්න හොයනවා. ඒ නිසා ඉතින් ඉස්සලාම ජෙලි එකක් හදලා ඒක කූල් වෙන්න තිබ්බා. එයා එද්දි ගොඩක් වෙලාවට යෝගට් ගේනවා. එතකොට ඉතින් ඩෙසර්ට් වලටත් දේවල් ගෙදර තියෙනවා. ඊට පස්සේ ඉතින් කරන්න අකමැතිම වැඩේ පොල් ගාන එක. ඒකත් මුලින්ම කරලා හිටියා. උයනවා කියන එක මහා ලොකු වැඩක් නෙමෙයි. අනික මහා ලොකු වෙලාවක් යන වැඩකුත් නෙමෙයි. ඉතින් ඒකට අවශ්‍ය කරන දේවල් ටික අපි කල් වේලා ඇතුව ලෑස්ති කරගෙන තියනවා නම් ඒක අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මං හැමදාම උයන කෙනෙක් නෙමෙයි. හැම වෙලාවෙම මොනවා හරි කරි එකක් හෝ දෙකක් ෆ්‍රිජ් එකේ මං දාගෙන ඉන්නවා. මොකද සමහර දවස් තියෙනවා උයන්න කම්මැලි හිතෙනවා. සමහර දවස් තියෙනවා කන්න බොන්නත් කම්මැලි හිතෙනවා. සමහර දවස් තියෙනවා හැමදාම එක වගේ නෙමෙයිනේ බැරි අමාරු අපහසුකම් තියෙන දවස් තියෙනවා. ඒ නිසා ඉතින් පුළුවන් දවසට උයලා මං කරි එකක් හෝ දෙකක් දවස් දෙකකට විතර ෆ්‍රිජ් එකේ තියාගන්නවා. එතකොට හස්බන්ඩ් ආවම මං ඒ දේ කරන්නේ නැහැ. මොකද එයාට රසට රස්නෙන් කැම ටිකක් හදලා දෙන්න තමයි හැම වෙලාවෙම බලන්නේ. ඒ හින්දා ඉතින් මේ විදියට අවශ්‍ය කරන දේවල් ටික කල් වේලා ඇතුව ලෑස්ති කරලා තියාගන්නවා. උයන්න ගියපුවාම ලුණු සුදු ලුණු සුද්ධ කරන්න සෑහෙන වෙලාවක් යනවනේ. ඒ නිසා ඉතින් කල් වේලා ඇතුවම ඒවත් සුද්ධ කරලා තියාගන්නවා. ඊට පස්සේ ඉඟුරු සෝද ගන්නවා. ඉඟුරු වලත් මඩ හැම අල්ලලා තියෙනවනේ. ඒවා වතුරේ පොඩ්ඩක් පෙඟෙන්න දාපුවාම ලේසියෙන්ම පිරිසිදු කරගන්න පුළුවන්. ওই දේවල් හදිස්සියට කරන්න ගියපුවාම එපා වෙනවා. මේ ඔක්කොම දේවල් හොදන්නේ නැහැ. ඔක්කොම එක බොක්ස් එකකට දාලා තියාගන්නවා. එතකොට සරින් සරයට ෆ්‍රිජ් එකෙන් අර බඩුව මේ බඩුව එළියට ගන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ බොක්ස් එක එළියට ගත්තා නම් අපිට අවශ්‍ය කරන ඔක්කොම දේවල් ඒ බොක්ස් එක ඇතුලේ තියෙනවා. දැන් ඔයාලා බලන්නකෝ මම මොනවද මේ බොක්ස් එකට දාගන්නේ කියලා. මෙහෙම කරපුවාම හරිම ලේසි. ආයේ කාලේ ගත වෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් මේ විදිහට කරන්නේ නැත්නම් කරලා බලන්න. කාර්යබහුල දවස්වලටත් පොඩි හරි රෙස්ට් එකක් ගන්න පුළුවන් මේ විදිහට කරලා තියාගත්තාම. මේ දේවල් එකක්වත් මං සෝදගන්නේ නැහැ. නිකම්ම තමයි බොක්ස් එකට දාන්නේ. ඉතින් ගන්න වෙලාවට තමයි සෝදලා අරගන්නේ. රම්පේ කරපිංච ඉඟුරු ඒ දේවල් නම් සෝදලා අරන් තියනවා. ඔයා ජොබ් එකකට යන කෙනෙක් නම් සතියකට ඇති වෙන්න මේ දේවල් ලෑස්ති කරලා තියාගන්න ඔයාට මාර ලේසියක් ඒක. අනිත් දේ තමයි මේ දේවල් සෝදලා තියාගන්න යන්න එපා. මොකද අපි මේවා කොච්චර කාලයක් තියාගන්න වෙයිද කියලා දන්නේ නැහැනේ. අපි හෙට උයනවා කියලා හිතුවට උයන්න උනේ නැත්නම් එහෙම වුණොත් මේ පොතු අයින් කරලා මේවා සේදුවාට පස්සේ කොච්චර වතුර අයින් වෙනකන් තියලා අරන් තිබ්බත් නරක වෙන්න බලනවා. ලුණු හැම තියාගන්න බෑ. ඒ නිසා සෝදන්න එපා. සෝදන්නේ නැතුව මේ විදිහට තියලා අවශ්‍ය වෙලාවට සෝදලා ගන්න. මේ ටික ඔක්කොම සුද්ධ කරලා බොක්ස් එකට දාලා තියලා ඉන්පස්සේ මම දවල්ටයි රෑටයි දෙකටම එකට උයා ගන්නයි හදන්නේ. එහෙනම් ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. මගේ අද දවසේ ඉතිරි වැඩ ටික කොහොමද වෙන්නේ කියලා බලන්න. මේ එකතු වෙන ලුණු සුදු ලුණු පොතු ටික වතුර එකක පෙඟෙන්න දාලා ඔයාලා මොනවා හරි වගාවක් කරනවා නම් ඒකට දාන්න. කෘමීන්ගෙන් වෙන හානිය ගොඩාක් දුරට අවම කරගන්න පුළුවන්.
ඉඟුරු සුද්ධ කරද්දී වතුර භාජනයකට දාලා තියන්න පොඩ්ඩක් වෙලා පෙඟෙන්න. එතකොට ලේසියෙන්ම අපිට ඒවා පිරිසිදු කරලා ගන්න පුළුවන්. මෙන්න මේ දේවල් ටික තමයි මම ලෑස්ති කරගත්තේ බොක්ස් එකට දාලා තියන්න. ඉන්පස්සේ කරන්නේ 3-5 බෝතල් වල අඩුපාඩු බලලා ඉවර වෙලා තියෙන ඒවා නැවත ෆිල් කර ගන්නවා. සීනි තේකුඩු ඒ දේවලුත් බලලා ඒවත් ෆිල් කර ගන්නවා. මේ වෙද්දි ටිකක් දවල් වෙලා ඉතින් තේකකුත් හදාගත්තා. පොඩි බඩගින්නක් ආවා. තේක බොන ගමන් ඉන්පස්සේ ඉතින් මං උයා ගන්නයි හදන්නේ. සුදු බත් උයනවා, පරිප්පු කොහිලා එකට දාලා උයනවා, මුදු කුකුළු කරවල තෙල් දානවා. අද එච්චරයි හදාගන්නේ. බත් එක මුලින්ම උයලා හිටියා. අම්මා දුන්න කොහිලා දළු ටිකක් තියෙනවා. ඒකට පරිප්පු දාලා කිරට හදනවා. ඉන්පස්සේ මුදු කුකුළු කරවල තෙල් දානවා. එයාට තව මොනවා හරි ඕනේ කියලා කිව්වොත් පපඩමක් බැදලා දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. කොහිලා දළු වලට පරිප්පු දාලා උයපුවාම හරිම රසයි. මිරිස් අඩුවෙන් දාලා උයා ගන්න ඕනේ. ඉතින් අපි දෙන්නම කන්න කැමති කෑමක් තමයි ඒක. මේ විදිහට කොහිලා දළු ටික කපලා ලුණු වතුර එකකට තමයි දාගත්තේ. සාමාන්‍යයෙන් ගෙදර වත්තේ කොහිලා වලෙන් කොහිලා දළු කපා ගත්තොත් නම් ඔය විදිහට කරන්නේ නැහැ. අපි කොහෙන් හරි ගේන කොහිලා දළු නම් ඔය විදිහට වතුරට දාලා ගන්නවා. අම්මත් ඕක කඩෙන් අරන් තියෙන්නේ. ඒ නිසා තමයි ලුණු වතුරට මම ඔය විදිහට දැම්මේ. ඉතින් ගුණය විනාශ වෙනවද දන්නේ නැහැ. උනත් නොඋනත් කොහෙන් හරි ගෙනාවොත් ඔය විදිහට ලුණු වතුරට දාලා තමයි උයන්නේ. ඉන්පස්සේ කරවල ටිකක් කපලා පොඩ්ඩක් වතුරට දාලා පෙඟෙන්න තියෙනවා. මොකද මේ දවස්වල තියෙන පෑවිල්ලත් එක්ක කරවල හරි හයියයි. මගේ ගොරකා ඉවර වෙලා තිබුණේ. ඉතින් මේ මාසෙට මම ගොරකා කිලෝ එකකුත් ගත්තා. ගොරකා කිලෝ එකට රුපියල් 550ක් වුණා. කොහිලා උයද්දී ඇඹුල් වලට මම මේකෙන් ගොරකා කෑල්ලක් දා ගන්නවා. ඉන්පස්සේ ඉතින් ලුණු මිරිස් කපලා දාලා අවශ්‍ය කරන 3-5 ටික දාලා පොල් ටික මිරිකලා උයා ගන්න තමයි තියෙන්නේ.
මේ වැඩ ටික මේ විදිහට පිළිවෙලට කරලා ඉවර කරගන්න පුළුවන් වුණා කියන්නේ දවල් 2න් පස්සේ ඉඳලම මට රෙස්ට් එකේ ඉන්න පුළුවන්. ඉතින් පොඩි වෙලාවක් වෙන් කරලා මේ වැඩ ටික කරලා ඉවර කරගත්තට පාඩුවක් නැහැ. කොහිල පරිප්පු දාලා උයන එක කිරටනේ හදාගන්නේ. ඒකට පොල් කිරි ටිකත් මිරික ගත්තා. දැන් ඉතින් වෑංජන දෙක ලිපේ තියලා උයා ගන්න විතරයි තියෙන්නේ. කරවල ටික හොඳට තෙලෙන් බැදුනට පස්සේ තමයි තක්කාලි ටික එකතු කරගන්නේ. එතකොට තමයි කරවල තෙල් දාන එක රසටම කන්න පුළුවන්. එහෙනම් ඉතින් අදත් ගිහින් එන්නම්. ආයෙත් ලස්සන බ්ලොග් එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු.